අපේ මෑල්ලකටිගොඩ සරණ පඬිත් හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේගේ අවවාද අනුශාසනා මඟ පෙන්වීම පරිදි මේ කටයුතු මේ ආකාරයට සංවිධානය කරලා තියෙනවා. සුගුණා මනම්පේරි මෙනවිය මම හිතන්නේ මේ කටුවන ශාස්ත්‍ර ආරක්ෂක බල මණ්ඩලයේ වැඩිම සේවා කාර්යයක් තියෙන දහම් පාසල් ආචාර්යවරණියක් හැටියට මේ සමාජයට ලොකු සේවාවක් ලබා දෙන ඒ වගේම මෑල්ලකඩිගොඩ ජය මහා බෝධි පුරාණ විහාරස්ථානයේ ප්‍රධාන දායකාවක් හැටියට විහාරස්ථානයේ සිදු කෙරෙන කුදුමහත් කටයුතු වලදී තමන්ගේ කාලය, තමන්ගේ ශ්‍රමය, තමන්ගේ ධනය කැප කරමින් කටයුතු කරන කෙනෙක් හැටියට සුගුණා මනම්පේරි මෙනවිය සඳහන් කරන්න පුළුවන්. ඒ පසුගිය කාලේ ඒ කඨින පින්කම් වල මූලිකත්වය ලබාගෙන විශේෂයෙන් චෛත්‍යාචාර්ය වහන්සේගේ බිම කැටැල්ල අලෙම් ආදී කටයුතු සිදු කරමින් විහාරස්ථානයේ මොනියම් කාරණාවක් සිද්ධ වුණත් සංවර්ධන කටයුත්තක් සිද්ධ වුණත් ඒ හැම දෙයකදීම නායකත්වය දක්වමින් ලබා දෙමින් විශේෂයෙන්ම තමන්ගේ පන්සල තමන්ගේ හාමුදුරුවෝ කියන හැඟීමෙන් යුතුව කටයුතු කරන ආදරණීය මෑණියන් කෙනෙක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් සුගුණා මනම්පේරි මෙනවිය මේ දහම් පාසලේ පරිණතිම දහම් පාසල් ගුරුවරියක් හැටියට දැන් නියෝජ්‍ය ප්‍රධානාචාර්යත්වයේ දරමින් මේ කටයුතු සියල්ලක් මේ මෙහෙයවමින් ලොකු සේවාවක් සිද්ධ කරන කෙනෙක්. ඒක නිසා මේ පිළිබඳ හොඳ අවබෝධයක් වැටහීමක් තියෙන නිසා අමුතුවෙන් මේ පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරන්නට අවශ්‍යතාවයක් නැහැ. ඉතින් එතුමියගේ ජීවිතය පිළිබඳ හරියට බලලා මේ උපන් දිනය වෙනුවෙන් සිද්ධ කරන පින්කම. ඉතින් එතුමියට සතුටු වෙන්න පුළුවන්. එතුමියගේ ජීවිතේ සිද්ධ කරපු පින්කම් ඒ දේවල් දිහා හැරිලා බලන විශේෂයෙන්ම ශාසනික ඥාතිත්වයක් දරන පෞල් ලේඛකයක් හැටියට සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම මේ වෙලාවේදී වැඩි කාලය විලංගු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැවතත් සුගුණා මනම්පේරි මෙනවියට ලබන්නා වූ උපන් දිනය සුබ උපන්දිනයක් වේවා. තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ දීර්ඝ සම්පන්නිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන්ම ආරාධනාව පරිදි අද දිනේදී උදෑසන ධර්ම දේශනාව සඳහා වැඩම කරන්නට යෙදුන කෙමගොඩ මාලිගා තැන්න මිනිකුරු රජ මහා විහාරාධීශවර දඩම්පහළ මහා විද්‍යාලයේ විදුහල්පති දික්වැල ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකාධිකාරී ශාස්ත්‍රපති පඬිත් අපේ ගෞරවනීය ලියන්වැල සුමනසිරි පඬිත් හාමුදුරුවන් වහන්සේට මා ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරන ලබනවා මේ ධර්ම දේශනාව මෙහෙවන හැටියට. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා උදකං හීනයන්ති නිත්තිකා උසුකාරා නමයන්ති තේජනං
දාරුන්නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතාති ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. දෙවනුවද ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙවනුවද ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. විහාරාධිපති චන්ද්‍රජෝති දහම් පාසලේ ප්‍රධානාචාර්ය සෙවණගල සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ හිරිකැටිය ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරාධිපති ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපසම්පදා කාරක සංඝ සභික මා සහෝදර මෑලකටිගොඩ සරණ ලොකු හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන වන්දනීය පූජනීය ගරුතර මහා සංඝයා වහන්සේ අවසර කාරුණික සත්පුරුෂ ගුණවත් පින්නතුනි අද මේ දුරුතු පුරපසළොස්වක පොහෝ දවසේ මෑල්ලකටිගොඩ ජය මහ බෝධි පුරාණ විහාරස්ථානයේ ශීල සමාදාන වැඩසටහනේ උදේවරුේ ධර්ම දේශනාව සිදු කරන වෙලාවේ එහි දායකත්වය දරන්නේ සුගුණා මනම්පේරී මෙනවිය එතුමියගේ ප්‍රධාන ආරමුණ එතුමියගේ උපන්දිනය සිහිපත් කරමින් නොතුරු දිනේදී ඒ උපන්දිනය නිමිති කරගෙන උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද පැවැත්වීම ශත ශාන්තිය පැවැත්වීම ලබා ගැනීම එපමණක්ම නොවේ මේ සසර දුකින් නිදහස් වීමේ ධර්මය අවබෝධ කර ගැනීමේ පරම පිරිසිදු අරමුණ ඇති කරගෙන එතුමියට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් වේවා. සම්බුදු සසුනට වගේම රටට ජාතියට ආගමට දහමට තව තව වැඩ වඩන්නට සේවාව කරන්නට බුද්ධ ශාසනය වෙනුවෙන් දැයේ දරුවෝ වෙනුවෙන් ඔබේ ඥානය දැනුම දීලා ඒ හැම කෙනෙකුටම යහපතක් කරන්නට ඔබතුමියට පළමු කොට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්ම ලැබේවා කියන ප්‍රාර්ථනාව මම පළමු කොට ප්‍රාර්ථනා කරනවා. අපේ සුගුණා මෙනවියගේ ආරමුණ මේ ලෝකයේ තියෙන වටිනාම දානය තමයි ධර්ම දානය. එතකොට මේ උපන්දිනය නිමිති කරගෙන මේ සිදු කරන දේශනාව කියන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දානයන් පරාජය කරලා ලෝකයේ යම් ශ්‍රේෂ්ඨ දානයක් තියනවද ඒ ශ්‍රේෂ්ඨ දානය තමයි අද ඔබතුමිය මේ කාටත් බෙදන්නේ. ලෝකයේ හැම කෙනෙකුටම දෙන්නට බැරි ලෝකයේ හැම කෙනෙකුටම පරිත්‍යාගී කරන්න බැරි උතුම්ම දේ දානය තමයි ධර්ම දානය. එතකොට මේ ඉන්න හැම කෙනෙකුටම
ඒ ධර්ම දාණය දීලා ඔබ පූජා කරලා ඔබේ සසර විමුක්තිය ඔබේ සසර ගමන මේ ගෝර භයංකර සසර කෙටි කරගන්න සත්පුරුෂ පින්කමක් හැටියට මේ වෙලාවේ මතක් කරනවා. හොඳයි දැන් බණහන වෙලාව. ඔක්කොම එක පැත්ත නැතිඳ දෙපැත්තම බලන්න වෙනවා. ඔක්කොම එක ළඟ නැති නිසා. දැන් දානේ හිම වළඳලා ඉන්න වෙලාව දැන් ටිකක් ශරීරයේ දිරවන වෙලාව නිින්ද යන වෙලාව. හේතු විචායට තමයි ඒක කියන්නේ මම මේ. උදේ පාන්දර ඇවිල්ලා විත්‍යක් අල්ලගන්නවනේ. ධර්මශාලාවේ හිටියෝ ධර්මශාලාවේ මුල්ලක් අල්ලගන්නවා. දැන් මෙතන ඉතින් කීප දෙනා ඉන්නේ මං හිතනවා ඒ අය එහෙම වෙන එක නැහැ. බණ අහන්න සූදානම් වෙන්නේ. මම මාතෘකා කරගත්ත දේශනාව දීර්ඝ වේලාවක් බණ කියන්නේ නැහැ. එහෙම වුණොත් එපා වෙනවා. මා මාතෘකා කරගත්ත පින්නතුනි සූත්‍ර පිටකයේ එන කුද්දක නිකායට අයිති ධම්මපද පාළියේ ධම්මපද ගාථා රත්නයක් තමයි කියලා දෙන්න යන්නේ. මතකද? සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයත් ධම්මපද පාළියේ එන ගාථාව. මොකද්ද මං කිව්වේ? සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයත් ධම්මපද පාළිය. ක්‍රිස්තියානි ආගමේ මිනිසුන්ට දරුවනේ තියෙනවා අත්පොතක්. ඒ තමයි බයිබලය. මුස්ලිම් මිනිසුන්ට අත්පොතක් තියෙනවා. ඒ තමයි කුරානය. අපේ කාගෙන් හරි ඇහුවොත් එහෙම මොකක්ද අපට තියෙන අත්පොත? 90%ක් අපි දන්නේ නැහැ අපේ අත්පොත මොකක්ද කියලා. අපේ අත්පොත තමයි ධම්මපද පාළිය. බෞද්ධයාගේ අත්පොත ධම්මපද පාළිය. ඇයි මේ ධම්මපදේ පොතට අත්පොත කිව්වේ? අපේ ජීවිතේ හැම දෙයක්ම බුදුහාමුදුරෝ දේශනා කළ සියලු සූත්‍ර දේශනාවල කොතනද සාරාංශයක් එන්නේ? ඒ සාරාංශය ඉන්නේ ධම්මපදේ. පටන් ගන්න තැනම බලන්නකෝ. ධම්මපදේ පළවෙනි ගාථාව මොකද්ද? අප්පමාදෝ අමත පදං ජීවිතේ කවදාවත් ප්‍රමාද වෙන්න එපා. මුල්ම ගාථාව තමයි මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙත්තා මනෝමය මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. මේ ගාථා දෙකේ සරල අදහස මේ ලෝකේ කරන හැම දෙයකටම මුල් වෙන්නේ අපේ හිත. ලෝකේ කරන හැම දෙයකට මුල් වෙන්නේ අපේ හිත. අපි හිත මුල් වෙලා කරන හොඳ වැඩ කුසල කර්ම කිව්වා. හිත අපිරිසිදුව කරන ක්‍රියා අකුසල කිව්වා. ඔතන ඉඳලා දිගටම තියෙනවා අපේ ජීවිත සාර්ථක කරගන්නේවාමයි ධම්මපදේ කියන්නේ. එනිසා බෞද්ධයාගේ අත්පොතේ එන අපේ ජීවිතේ හැමදාම අපට ඊටාම වැදගත් වටිනා ශ්‍රේෂ්ඨතම බෞද්ධයාගේ අත්පොත හස්තසාර ග්‍රන්ථය නමින් විරුදාවලිය ලබන ධම්මපද පාළියේ එන දණ්ඩවග්ගයේ ගාථාවක් තමයි අද කියලා දෙන්න. ගාථා 423යි
ගාථා 423ක් තියෙනවා. ඒ නිසා ඒන් එක ගාථාවක් තමයි අද ඔබට කියලා දෙන්න සූදානම් වෙන්නේ. දැන් ඔක්කොම බණ අහන්න සූදානම්. හිත එක තැනක බලන්න. හිත එක තැනක බලන්න. ඔබ ඔබට කතා කරන්න දැන්. හිත එක තැනද ඔබට ඔබ කතා කරන්න. මේ තප්පරේ බණ අහන්න වාඩි වෙලා ඉන්නකොට කොයි තරම් හිත දුවනවද අපි? ඈ? සිල් විදෙන්න කීයටද? ඈ? එළි වෙනකන් ඉන්නවද? 6 වෙනකන් විතරයි. ඔව්. පංගුවක් වෙලාවට සිල් ගන්න ආවට මෙතන වාඩි වෙලා හිත මොන තරම් ක්‍රියා කරනවද කියලා බැලුවොත් පංගුවක් අය 6 වෙනකන් වෙලාව බැලන්ස් එකේ බලන් ඉන්නවා දැන් යන්නේ ඒක ඉවර වෙනකන්. තව කට්ටියක් මේ සිල් ගන්න ඇවිල්ලා වාඩි වෙලා බිම හිටියට ගෙදර ඔළුවේ ඇත්තේ. හිත ඇත්තේ ගෙදර. ජනෙල් දොරවල් වහලා දාවේ දන්නේ නැහැ. දුව ගෙදර පුතා විතරයි ඉන්නේ කෑවද දන්නේ නැහැ. ඈ තාත්තරම් බඩු පිටර බඩු අංගල තියලා වනම් අල්මාරියේ කොයින කාරි ඒක කවුරු හරි කඩාගෙන පණීද දන්නේ නැහැ. ඊළඟට කවුරු හරි වටෙන් පිටෙන් ආල පාල එනකොට අපි බලන් ඉන්නවා න ගුණවතී අක්කා ආවා යසවතී ආවා. දැන් මෙතනම බලන්නකො දෙපැත්තක් ඉන්නවනේ දැන්. මේ පැත්තේ කවුරු හරි අමනාප කෙනෙක් හිටියොත් මොකද වෙන්නේ? මේ පැත්තේ අමනාප කෙනෙක් හිටියොත් මොකද වෙන්නේ? මේ පැත්තේ ආයෙත් ආන්න අරකි ඇවිල්ලා ඕකේ කරපු තරමක් දුෂ්ට කේවාස්ත වැඩ විතරයි මට කළේ. මෙයා මෙතනින් උත්පාදනය කරනවා මේ පැත්තට. මේක තමයි සිතේ ස්වභාවය. ඒ නිසා මේ වෙලාවේ අද දවස පුරාවට අලුත් අවුරුද්දක් ලැබපු වෙලාව. තාම දවස් දෙකයි ගත වුණේ. ඔබට යමක් මේ වෙලාවේ තීරණය කරන්න වෙනවා. මේ ලැබපු අලුත් අවුරුද්දේ විච්ඡ පැරණි ජීවිතයේ අඩුපාඩු අනන්ත ඇති. මගහැරිච්ච දේවල් මේ තරුණ දරුවන්ට වැඩිහිටියන්ට මේ කාට ජීවිතය අතහැරිච්ච දේවල් කොච්චර ඇද්ද? අද ඔබ තීරණය කරන්න ඕන මෙතන ඉඳගෙන මේ බෝධීන් වහන්සේ යට ඉඳගෙන මට ගිය අවුරුද්දේ අඩුපාඩු ගොඩාක් තිබුණා. මගේ අතින් ගොඩාක් දේවල් මගහැරුණා. ඔන්න පළවෙනි එක තීරණය කරනවා මේ අවුරුද්දේ පෝය 12ට මම කොහොම හරි සීල් සමාදන් වෙනවා. පෝය 24 මගහැරගන්නේ නැහැ මම. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. අප්පමාදෝ අප්‍රමාදීව කටයුතු කරන්න. ප්‍රමාදය දුරු කරන්න. ගිනි 11කින් ඔබයි මායි ගිනි ගන්නවා. දැනුත් අපි ඔක්කොම ගිනි ගන්න මිනිස්සු ටිකක්. ගිනි 11කින් මේ බණ කියන මාත් ගිනි ගන්නවා. අහන ඔබ ගිනි ගන්නවා. ඔය ගින්නපත් වෙන තාක්කල් මේ සසරේ මාත් ඔබත් ඇවිද යනවා. අද වගේ දවසක අදිස්ථාන කරන්න මේ 2026 අලුත් අවුරුද්දේ පෝය 12 කිසිම හේතුවක් නිසාවත් මම සිල් සමාදන් වෙන්නේ නැතුව ඉන්නේ නැහැ. මොන කරදර බාධා ආවත් මම සිල් සමාදන් වෙනවා කියලා ඔබ අදිස්ථාන කරගන්න. ගිය අවුරුද්දේ ඔක මගහැරෙන්න පුළුවන්. මම මේ අවුරුද්දේ කරනවා. මට මගේ පිහිට විතරයි. අත්තායි රත්ත නෝනාතෝ કોઈ නාතෝ පරෝසියා. තමන්ට තමන්ගේ පිහිට විතරයි. තමන්ට තමන්ගේ පිහිට විතරයි. මහා නාම ශාක්‍ය කුමාරයා බොහොම දක්ෂ ව්‍යාපාරිකෙක් තරුණයෙක් භද්‍ර යවුවනේ. මෙයා දවසක් හොඳ ව්‍යාපාරිකෙක් ව්‍යාපාර කරනකොට සල්ලි අතට එනවා. සල්ලි අතට එනකොට ගනුදෙනු කරුවෝ හමු වෙනවා. ගනුදෙනු කරුවෝ ණය අරගෙන නොදී හිටියොත් තරහ යනවා. මහානාම ශාක්‍යයාට ඇතිවෙච්ච සිටිවිල්ල තරුණයාට භද්‍ර යවුවනේ හිටියේ. එයා කල්පනා කරනවා මට මේ අවස්ථාවල ව්‍යාපාර කරනකොට මෙල මුදල් ගණන් කරනකොට
මගේ හිතට තරහ එනවා. මිනිස්සුත් එක්ක මං ගනුදෙනු කරන්නේ. වෛරයක් ආපු වෙලාවට මං ඒ වෛරය හිතේ තියාගෙන ගමනක් යනවා. ගමනක් යන තරම් හදිසිය අතරමඟ මං අනතුරකටපත් වෙනවා. අනතුරටපත් වෙන වෙලාවේ මගේ හිතේ තියෙන මොකද්ද? අර මිනිස්සුත් එක්ක හිතේ තිබිච්ච තරහ, වෛරය, ක්‍රෝධය. ආන්නේ ඒ වෙලාවේ මම හදිසියෙවත් මැරුණොත් මං කොතන ඉපදෙයිද? බද්දේ යවුවනේ ඉන්න මහා නාම ශාක්‍ය කුමාරයාට ආපු ඉතිවිල්ල මේකෙන් මෙයා ගිනි ගන්න ගත්තා, පුපුරන්න ගත්තා, බය වුණා, සසර බය දැනුණා. වැරදිලා වුවත් මං මේ තරහින් ඉන්න වෙලාවක මැරුණොත් මං ඉපදෙන්නේ සතර අපායේ විතරයි. සතර අපාය, නරක, තිරිසන්, ප්‍රේත, අසුර. සතර අපාය, නරක, තිරිසන්, ප්‍රේත, අසුර. මහා නාම ශාක්‍ය කුමාරයා මේකට ඇතිවෙච්ච බය කොයිතරම්ද කියතොත් ඔහු සියලු කටයුතු අමතක කරලා, ව්‍යාපාර අමතක කරලා යනවා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. බුදුහාමුදුරුවෝ බැහැ දකින්න ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා, තථාගත බුදුහාමුදුරුවනේ මගේ හිත ගිනි ගන්නවා. මට මහා බයක් දැනෙනවා බුදුහාමුදුරුවනේ. මට මහා බයක් දැනෙනවා. සසර මොනතරම් බියකරුද? බුදුහාමුදුරුවනේ වැරදිලා හරි මං ව්‍යාපාර කරනකොට, සල්ලි ගනුදෙනු වෙනකොට, මිනිස්සුත් එක්ක ගනුදෙනු කරනකොට, ඒ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරලා ආවේගයෙන් තරහින් ගමනක් යනකොට හදිස්සි අනතුරකටපත් වුණොත් ස්වාමීනි ඒ මොහොතේ තියෙන්නේ මගේ හිත ඇතුලේ ඒ පුජ්‍යලයා එක්ක ඇතිවෙච්ච තරහ. තථාගත බුදුහාමුදුරුවනේ මෙහිම වෙලා මම මැරුණොත් මං යන තැන ගැන මට තේරෙනවා. මට බයයි බුදුහාමුදුරුවනේ. ඔබ වහන්සේ මට කාරණා පැහැදිලි කරලා දෙන්න මේකින් නිදහස් වෙන ක්‍රමයක්. බලන්න තරුණයෙක්ගේ ආපු හිතවිල්ල. අපට එහෙම කොච්චර දේවල් තියෙනවද? අපට කොච්චර දේවල් තියෙනවද ජීවිතේම? අවසානයේ බුදුහාමුදුරුවෝ කියනවා මහා නාම ශාක්‍ය කුමාරයා බුදුහාමුදුරන්ගේ නෑදෑයෝ බිය වෙන්න එපා, කලබල වෙන්න එපා. එවැනි අවස්ථාවක ඔබ ජීවිතේ පුරුදු කරගත යුතු කාරණා ටිකක් තියෙනවා. ආන්නේ මේ ටික නිතර පුරුදු කරන්න. ජීවිතේ දිරන්න වෙනව නම්, නරක තැනකට නොයා ඉන්න ඕන නම්, හොඳ තැනක උපත ලබන්න ඕන නම්, මිනිස්සෙක් දෙවියෙක් වෙන්න ඕන නම්, නරක තිරිසන් ප්‍රේත අසුර සතර අපායෙන් ගැලවෙන්න ඕන නම් මහා නාම ශාක්‍යයට කියනවා, මහා නාම මෙන්න මේ කාරණා ටික ප්‍රගුණ කරපන්. සද්ධා, සීල, ත්‍යාග, සුත, ප්‍රඥා කාරණා පහ වඩන්නේ කිව්වා. එතකොට ඔය ඕන ගැටලුවක් එනකොට ඒ ගැටලු ඉබේම ලිහිල් වෙලා යනවා. මොනවද කාරණා පහ? සද්ධා, සීල, ත්‍යාග, සුත, ප්‍රඥා. මෙන්න මේ කාරණා පහ වඩන්න කිව්වා. ඒ කාරණා පහ ප්‍රගුණ කරනනම්, වඩලනම්, පුරුදු පුහුණු කරලනම් මහා නාම කවදාවත් උඹ ඔය හිතන නරක තැනට යන්නේ නැහැ. අද ඔබ මහා නාම ශාක්‍ය පුරුදු කරන කාරණා ගොඩාක් කරනවා. අර බුදුහාමුදුරුවෝ ගන්නපු නරක තැනක උපත නොලබා හොඳ තැනක උපත ලබන කාරණා ටික අද ඔබ ප්‍රගුණ කරනවා. එක මොකද්ද? සද්ධා. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ලෞතර බුදුහාමුදුරුවෝ පිළිබඳව මිනිස්සු තුළ ඇති වෙන අවබෝධයට ශ්‍රද්ධාව, පැහැදීමට ශ්‍රද්ධාව කියනවා. එහෙම නැත්නම් ශ්‍රද්ධාව කියන වචනේ තේරුම තමයි කර්මය
කර්මඵලයේ පින්පව් දෙක පිළිබඳව යම් කෙනෙක් අවබෝධයෙන් සිහියෙන් මෙනෙහි කර යනවා නම් ඒක නිතර මතක් කරනවා නම් ආන්න ඒකට කියනවා අපි ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාව කියන්නේ සරලව මතක තියාගන්න කර්මඵලය පිළිබඳ අවබෝධය. දැන් ඔයත් ඔක්කොම මේ කර්මඵලය අවබෝධ ඇති කරගෙන නිසි සමාදන් වුණේ. නේ? මරණවනේ. මරණය යන්න වෙනවනේ. යම රජුරෝ ළඟට යනවද? යම රජුරුවන්ගෙන් මෙහා යනවද කියලා තීරණය කරන්න වෙනවා. අපේ ආරමුණ තමයි යම රජුරෝ ළඟට ගිහිල්ලා අවීචි මහා නරකයේට මේක කියක් අදිනකොට දෙකට කැලික පෙන්න නෙවෙයි අරමුණ. එතනින් මේ පිටට ගිය මනුස්සාත්මයක් හෝ දිව්‍ය භවයක්. ඒ දෙක විතර ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. ආන්න එතකොට ඒකේ පළවෙනි එක කාරණා මොකද්ද? ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ඊළඟට දෙවෙනි කාරණාව සීල. අද ඔයත් හැම කෙනෙක්ම සීල සමාදන් වෙලා ඉන්නවා. සීලය කියන්නේ මොකද්ද? සීලය කියන්නේ ඇහුන්නේ මට. සිත කය වචනේ සංවර කර ගැනීම. නිර්වචනේ පොඩ්ඩක් වැරදි. හරි කොටසක් අපල අයින් කරන්න වෙනවා. සීලය කියන්නේ මෙන්න මේකටයි කාය වාචාය සමෝදානං සීලං. කාය වචනේ සංවරකම සීලය. මොකද්ද සීලය? කාය වචනේ සංවරකම. කයින් වැරදි තුනක් කරනවා. සතුන් මරනවා, හොරකම් කරනවා, කාමයේ වර්ධව හැසිරෙනවා. ওই තුنين ඈත් වෙන්න ඕනේ. කයින් වැරදි තුනයි. සතුන් මරනවා, හොරකම් කරනවා, කාමයේ වර්ධව හැසිරෙනවා. උපාසකම්මල නිකන් ගල් දිනලා වගේ. නිකන් මුකුත් තේරෙන්නේ මමත් නිකන් කියවනවා. අන්න ඔය මොනවා හරි කියන්නේ අර මං අර ඉස්සර පටන් ගන්නකොටම කි කඳ මෙතන හිත තව තැනක. අවධානය මෙහෙට ගන්න. කයින් වැරදි කීයද? තුනක් කරනවා. සතුන් මරනවා, හොරකම් කරනවා, කාමයේ වර්ධව හැසිරෙනවා. වචනෙන් වැරදි හතරක් කරනවා. බොරු කියනවා, කේලම් කියනවා, හිස් වචන කියනවා, පරස වචන කියනවා. ආන්න කය වචනේ සංවරකම. ඔන්න ඔය කියාපු අකුසල කර්ම හතෙන් යම් කෙනෙක් වෙන් වෙනවා නම් ආන්න ඒකට කියනවා අපි සීලය කියලා. සීලය කියන්නේ ඔය හතෙන් වෙන් වෙච්ච කෙනාට උදේ පාන්දර සිල්ලේ දැනගෙන ආවටවත් ඒක පෙරව ගත්තටවත් සුදුවට හිටිය කියලාවත් නෙවෙයි. ඕන කෙනෙකුට සිල් රකින්න පුළුවන්. ඕන වෙලාවක කරන්න පුළුවන්. අර හතෙන් වෙන් වෙනවනම් මතක තියාගන්න සිල් ගත්ත නැති කෙනෙක් මම ඒකට උදාහරණ කියනවා. සිල් ගත්ත නැති කෙනෙක් සීලයේ පිහිටපු නැති කෙනෙකුට කවදාවත් මතක තියාගන්න දිව්‍ය හෝ මනුෂ්‍ය භවයක් ලබන්න බෑ. දිව්‍ය භවයක් මනුෂ්‍ය භවයක් යම් කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ ලොකුද පොඩිද මහලුද කියලා වෙනසක් නැහැ. ඒ කෙනා සීලේ පිහිටිය යුතුමයි. භවයක් ලබන්නට උපකාර වන්නේම සීලයමයි. දන් දෙනවනේ. දන් දුන්නට බෑ. දන් දීපියකින් ලැබෙනවා. ලැබෙන්නේ මොනවද? අපි හිතමු මෙහෙම. මිනිස්සෙක් වෙලා ඉපදුනා. එතන ඉඳලා මනුෂ්‍ය ජීවිතේ පවත්වගෙන යන්න. මනුෂ්‍ය ජීවිතේ පවත්වගෙන යන්න උපකාර වෙනවා. දානි. කන්න බොන්න අපි කියන්නේ ආයුෂය, වරණය, සැපය, බලය, ප්‍රඥාව. ඔය කියපු පහ දන් දුන්නම ලැබිච්ච එක පවත්වාගෙන යන්න උදව් කරනවා. හැබැයි තව තැනක ඉපදෙන්නට නම් අනිවාර්යයෙන්ම ධර්මයට අනුව සීලය පිහිටිය යුතුමයි. සීලය පිහිටනවා නම් අර කියපු කාරණා හතෙන් වෙන් වෙන්න ඕනේ. සතුන් මරන්නේ,
හොරකම් කරන්නේ කාමී වාදව ඇතිරින්නේ බොරු කියන්නේ කේලම් කියන්නේ හිස් වචන කියන්නේ පරස වචන කියන්නේ ඕන ඔබ සීලේ පිටියා මහා නාම සාක්‍යයට කියනවා ඔන්න ඔබ දෙවෙනි කාරණාව එක සද්ධාව පිටපන් පින්පව් පිළිබඳව කර්මයේ කර්මඵලය පිළිබඳව ගුණධාම පිටපන් ආන්නේ කෙනා අර කියපු නරක තැනට යන්නේ නෑ බිය වෙන්න එපා දැන් ඔබ අද දවසේ සමාදන් වුණා අද දවස ඔබට හෙට මතක් කරන්න පුළුවන් තව සතියකින් මතක් කරන්න පුළුවන් ලබන පොයේ දවසට පෙර දින මතක් කරන්න පුළුවන් මොකද මතක් වෙන්නේ අනේ මම ගිය මාසෙත් සමාදන් වුණා ඒ මොහොතේ ඔබේ හුස්ම පොඩ මිහිතලෙන් ඉවතට යන්නොත් නැත්තම් මිහිතලයට මුදා හැරියොත් ඔබේ හිතේ තියෙන මොකද්ද මම සීලේ පිළිපදපු කෙනෙක් පින්නතුනේ ඔන්න පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක තමයි සද්ධා සීල සුත කියලා කිව්වේ හොඳට ධර්මය අහන්න ධර්මයෙන් ඉවත් වෙන්න එපා ධම්ම පීති සුඛං සේති විපස්සන්නේන චේතසා අරියප්ප වේදිතේ ධම්මේ සදාරමති පණ්ඩිතෝ බුදුහාමුදුරු ගන්නනවා ධර්මයේ නිතර පාලනය කරන්න ධර්මයේ නිතර හැසිරෙන්න ධම්ම පීති සුඛං සේති විපස්සන්නේන චේතසා ධර්මයත් එක්ක ජීවත් වෙන මිනිසයාගේ හිත හරිම ප්‍රභාස්වරයි හරි ලස්සනයි හිත හරි ප්‍රභාස්වරයි හරි සුන්දරයි හරි ප්‍රියමනාපයි කවුරුවත් බැන්නත් ගණන් ගන්නෑ දහන්නවත් ගණන් ගන්නෑ උපේක්ෂාවෙන් මැදිහත් ඉතින් ඔහු ඒව දරා ගන්නවා සැපක් ආවත් එහෙමයි දුකක් ආවත් එහෙමයි එයා බොහෝම ඡාම්ම සරලව තමන්ගේ ජීවිතේ ගැටගසාගෙන යනවා ඒකයි කිව්වේ ධම්ම පීති සුඛං සේති විපස්සන්නේන චේතසා අරියප්ප වේදිතේ ඒ ආර්යයන් වහන්සේලා දෙසූ මඟ ඕන නිතර ගමන් කරනවා එහෙනම් මහා නාමයට කියනවා නරක තැනකට යන්න බය නම් මහා නාම හිත නිතර ප්‍රභාස්වරව ලක්ෂණයට ගිනි ගන්න නැතුව නිවාගෙන තියන්න ඕන නම් දෙවෙනි කාරණාව තුන්වෙනි කාරණාව කියනවා සුත හතරවෙනි කාරණාව කියනවා ත්‍යාග අර නරක තැනකට නොයා මරණ මංචකේ සතුටෙන් මැරෙන්න ඕන නම් මෙන්න මේ කාරණා පහ ප්‍රගුණ කරන්න ඊළඟ එක තමයි මහා නාමයට කියනවා හතරවෙනි කාරණාව ත්‍යාග දන් දෙන්න දෙනවා කියන්නේ ගේ තියෙන දේ ඔක්කොම දෙන එක නෙවෙයි එහෙම දෙන්න පුළුවන් නම් ඊට තරම් වටිනා දෙයක් නැහැ නමුත් Tamanට තියෙන්නේ එච්චර ඕනේ නැහැ Taman බත් ටික කාලා ඉඳුල් වතුර ටික විසි කරනවනේ අපි ඔය ඉඳුල් වතුර ටික විසි කරන වෙලාවට ඔබට සිතිවිල්ලක් පහල කරන්න පුළුවන් නම් මේ ඉඳුල් ලැටේ කුරා කූඹියක් හරි අනුභව කරත්වා කියලා ආත්ම 100ක් සැප ලබන්න පුළුවන් පින්කමක් ඒක හිතන්නකො නොහිතා පින් රැස්වෙන විදිය මට්ට ගොණ්ඩලේ පළවෙනි ධම්මපදේ ගාථාවේ කවදාවත් බුදුහාඳුර දැකපු නැති කෙනෙන්නේ මේ කර්මයේ කර්මඵලය දන්නේ නැහනේ හොඳ නරක දන්නේ නැහනේ මට්ට ගොණ්ඩලිය අවසාන වෙලාවේ බුදුහාඳුරන්ගේ බුදු වැසට පේනවා උන්වහන්සේ වැඩම කරලා බුදුහාමුදුරුවන්ගේ බුද්ධ රශ්මිය දැකලා අත් දෙක එකතු කරලා සාධනාදියක් දුන්නා මට්ට කොණ්ඩලේ දිව්‍ය පුත්‍රයා වෙලා ඉපදුනා කියලා අපි අහලා තියෙන්නේ ධර්මයේ කියන්නේ එහෙමයි ඒ තරමට ආනිසංස ලබන්න පුළුවන් මං කියාගෙන ආවේ ඔබ ඉඳුල් වත් කාලා පිගාන හොදලා ඉඳුල් ටික විසි කරන වෙලාවට ඔබට පුළුවන් නම් මයි පින්නතුනේ ඔබට හිතන්න මේ කුරා කූඹියක් හරි අනුභව කරත්වා කියලා ඒකෙත් ඔබට පින් දානීය ලැබෙන ආනිසංස පස්වෙනි කාරණාව තමයි මහා නාමයට කියනවා මොකද්ද මහා නාම
පස්වෙනි කාරණාව ප්‍රඥාව. හරි දේ හරි හැටියටත් වැරදි දේ වැරදි හැටියටත් වරදක් වුණාම වරදක් ලෙස පිළිගන්න යම් කෙනෙකුට බුද්ධිය තියෙනවා නම් මම මේ කරපු කුසලය මගේ සතතට පිහිට වෙනවා කියලා හිතන්න පුළුවන් නම් මහා මේකටයි ප්‍රඥාව කියන්නේ. ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙන්න ඕනේ. අපි 90% මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ එපා කියපු ඔක්කොම කරනවා. ඇහෙන්නමයි මම මේ කියන්නේ. බුදුහාමුදුරුවෝ එපා කියපු ඔක්කොම වැඩ ටික මේ පුටි වාඩි වෙලා ඉන්න මමයි මේ වාඩි වෙලා ඉන්න ඔළුගෙඩි ටිකයි ඔක්කොම ඒක කරන්නේ. මට පුළුවන් නම් කියන්න බුදුහාමුදුරුවෝ කරන්න කියප එකක් හරි අපි කරනවද කියලා. පුළුවන් නම් කියන්න කවුරු හරි නැගිටලා. මාත් එක්ක හොදේ. මාත් ඒ වැඩේමයි කී කරන්නේ. හාමුදුරුවෝ හරි ඔක්කොම කරන්නේ ඒ වැඩේ. බුදුහාමුදුරුවෝ අනුදැන වදාරපු ගොඩාක් දේවල් අපි බුදුහාමුදුරුවෝ එපා කියපු දේවල් කරනවා. කරන්න කියපු දේවල් ටික ඔක්කොම අතාරිනවා. දැන් මොකට නිග්‍රහ කරන්න කියොත් මේ වෙලාව නෙවෙයි මගේ මාතෘකාවට තාම ආවේ නෑ මම. ඒ නිසා අපි ජීවිතේ තීරුම් අරන් ජීවත් වෙනවා. මේ අවුරුද්දේවත් මම ඒකයි පටන් ගන්නකොටම මේ අවුරුද්දේවත් හොඳින් ඉන්න තීරුම් අරගෙන ඉන්න වරදක් වෙනකොට මගේ අතින් වරදක් වුණා කියලා නිහතමානීව පිළිගන්න මම තව මේ වරද කවදාවත් කරන්නේ නැහැ කියලා. ඔය පෞගී කාලෙක මම ඉන්නව අකුණු ගහනවා. මට විච්ච වැඩ. අකුණු ගහනවා මං සැතපෙන ඇඳක් මේ වගේ අර වගේ අර බෝඩ් එකක් මගේ අරක දැක්ක ඇටි ඒක මට මතක් වුණේ. අතන එල්ලලා තිබුණේ අර අපේ බෝඩ් එකක්. ඔය සුවිද්දානේ වගේ. බුදුහාමුදුරන්ගේ ළඟ ඒ වගේ එකක් මටත් වුණා. මං ඉන්න කාමරේ අයිනම ඕක තිබුණා. එදා අකුණු ගහනවා බුදු අම්මේ ගහනවා ගැහෙලා දෙලෝ කතර එන්න. මං දැන් කරන්න දෙන්නේ වහිනවා අකුණු ගහනවා. මං දෙයියහාමුදුරනේ දැන් ඉන්නකොට ඇඳ මේ වගේ තිබුණේ මේ ඇඳේ මේ වගේ පිටිය උඩ. ගිනි මැලයක් ආවා මම ඇඳෙන් පැන්න දොර ගලවම් පැන්න එළියට. සත්තකින් ඇත්තෝදේ මට එදා තමයි මහත්යෝ මරණ බය දැනුනේ. අම්මා වැඩක් නෑ ඒක. දැන් දොර ගලවගෙන පැන්න එළියට මම. දැන් ලැජ්ජායි මට මං ගැනම. ඇත්තටම ලැජ්ජයි මට ඉන්නා මං ගැන. මෙච්චර මොකෝ බය මං. ඇත්තටම ගිනිමැලයක් ආවා. බෝඩ් එකේ දෙක තුනක් පිච්චුණා. ගිනිමැලේ ආව විතරයි මට හතර දේවාල මතක් කරලා තිබුණේ මං. මං දුවපු දීවිලි දාන්නේ මං විතරනේ ඒක මට දැනෙන්නේ ඒක. ඉතින් කොහොම හරි මම මේ කතාවේ සාරාංශයක් කියන්න ආවේ. ඊට පස්සේ දැන් මං පුටුවේ වාඩිුණා ඉස්සරහ හාන්සි පුටුවක් තියෙනවා. දැන් මට මං ගැනම ලැජ්ජයි. ඇයි? මෙච්චර බයයි අපි. එතනින් බේරෙන්න ඕන එක වෙන කතාවක්. මං බේරෙන්න ඕන අර මොනින් නිදින්නේ. මං කල්පනා කරා. ඇයි මෙච්චර බය? ඔන්න ඔළුවට එනවා. අනේ ගෙදර අම්මයි තාත්තයි ඉන්නවා. ඒ දෙන්න බලන්න කවුරුවත් නැති වෙයි. ඔනේ හිතිච්ච එකක්. ඊළඟට දින්ගක් කරලා යනකොට හිතනවා මේ බලන්න මිනිස්සු වාසියට හිත හදාගන්න විදියෝද? දැන් මං හදාගත්ත විදිය එහෙමනම් ඔයලා කොහොම හදාවිද? දැන් මගේ වාසියට හරවගත්තා මං ඒ ටික. මට ආපේ මේ වෙලාවේ ඔය මේ කියන්නේ. මට ඒතුන දැන් අම්මා තාත්තා ඉන්නව කවුරුවත් සලකන්න නෑ මං නැති වුණොත් අසර නෙවෙයි. ආයෙ බව ඩිංගක් කරලා හිටනකොට නෑ පොඩි කට්ටිය පොඩි ආම්දුරු ටිකක් ඉන්නවා. ඉගෙන ගන්නකන්වත් මං හිටියොත් හොඳයි. ආයෙ ඩිංගක් කරලා යනවා. අනේ ඉතින් මේ පන්සලත් තව ටිකක් හදන්න තියෙනවනේ. ඔක බුදු අම්මේ ආපු ඒවා. මේ මොකෝමේ? අපේ වාසියටනේ. අම්මා තාත්තා ඉදියා කියලා මම නොමර ඉන්නවද? නෑ. මම මේක එල්ලෙන්න උත්සාහයක් දරන. අපේ වාසියට අපි ඔක්කොම හරව ගන්නවා. අපි ඔක්කොම මේ දැන් මේ කාගෙන් හරි යවුවොත්
මොකෝ දැන් කියලා වොත් උපාසකමාණී ආම්දුරනේ කෙල්ලගේ කෙල්ල ඉන්නෝ කෙල්ල බලා ගන්න කවුරුවත් නැහැ. ඉතින් තව අවුරුද්දක් දෙකක් හරි මං හිටියොත් ආයෙ බව අවුරුද්දේක ඉවර වුණාම ඇහුවොත් එන්නේ මොකෝ උපාසකම. අනේ නෑ ආම්දුරනේ කෙල්ලගේ කෙල්ල ඉන්නවා ඒක බලා ගන්න පොඩ්ඩක් ඉන්න හැටියොත්. ඒකත් ඇහුවොත් ආයෙ බව කොහොමද ඉඳලා ඒකත් අරක පොඩ ගොඩක් එහාට. ඕකම තමයි හැටි අපි. හොඳේ පරිස්සමෙන් දැන් ඒ පැත්තට ගියොත් මගේ මාතෘකාව ආයෙත් වෙනස් වෙනවා. ඒ නිසා අපි ජීවිතේ තීරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. මං එදා ඉඳලා පොඩ්ඩක් හිතේ තිබිච්ච අර ගතිය වෙනස් කරගත්තා. මට අරක මුකුත් නෙවෙයි ආවේ අතාරින්න බැරි බය ආවේ. ඔක ඇතුළේ තිබුණේ අවසානයේ තරක කරලා මට මං කතා කරලා අවසානයේ බලනකොට මගේ හිත කියනවා අතාරින්න බැරි ප්‍රශ්නයක් මහත්තයෝ තියෙන්නේ. දැන් ඔයත් මේ උගියනි දැන් ළමයි පුංචියා පවුම්දුනේ නේ. තාපොඩ්ඩක් ලොකු වෙනකන් ඉන්න අඳුරනේ ඇති. ඔක්කොම කියන්නේ මම. නාගි වෙලා, දත් ඇරිලා, ලොම් ඇරිලා, ඔක්කොම හැදිලා. ගැලවිලා යනකොටත් කියන්නේ අනේ තව දවසක් ඉන්න නැත්තම් කොයි තරම් හදිද. එහෙම ඉන්න බෑ. එහෙම ඉන්න බෑ. බෑ කියන එක තේරුම් ගන්න ඕනේ. හා ඔය ටික මතක් කරමින් හොඳට කන යොමන්න අහන්න. හැම වෙලාවෙම අහුම්කන් දෙන්න. සුත කිව්වේ අහන්න කියලා ධර්මයේ. පුළුවන් තරම් කනට අවස්ථාව දෙන්න අහන්න. අහලා තැම්පත් කරගන්න. ඒවා හොඳ දේවල් ජීවිතේ ක්‍රියාත්මක කරන්න. මම මාතෘකා කරගත්ත ගාථාවක දැන් එනවා. උදකංගි නයන්ති නිත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරු නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා. මේක සරල අදහස මෙච්චරයි. දියාලුව අපි උදාහරණ ගන්නේ ගොවියා Taman කැමති තැනට වතුර හරවගෙන යනවා. වඩුවා ඕන කෙලිලියක් දුන්නොත් Taman කැමති විදියට කපලා කොටලා ඇඩ කරලා ලස්සනට හදා ගන්නවා. ඕන මේ බටයක් ගෙනලා යකඩ බටයක් ගිහිල්ලා කම්මල් කරුවෙකුට දුන්නොත් මේක රවුම් කරන්න මේක ධර්ම චක්‍රය හදන්න කියලා මේ යකඩ ලීය නැත්තම් යකඩ පොල්ල එයා ඕන විදිහට ලස්සනට නමලා හදා ගන්නවා. අත්තානන්දමයන්ති පණ්ඩිතා නෝනති මිනිහා තමන්ගේ හිත තමන්ට ඕන විදිහට පාලනය කරලා අල්ල ගන්නවා. ගොවියා තමන් කැමති තැනට වතුර හරවගෙන යනවා වගේ වඩුවා ලීයේ තමන් කැමති විදිහට නමලා හැඩ කරලා පුටුවක් හදා ගන්නවා වගේ කම්මල් කරුවා තමන් කැමති විදිහට යකඩය තලලා රත් කරලා නමලා තමන් කැමති දේ නිර්මාණය කර ගන්නවා වගේ බුද්ධිමත් මිනිසයා ඥානවන්ත මිනිසයා සසර බය දන්න මිනිසයා තමන් කැමති විදිහට තමන්ගේ හිත පාලනය කරගන්නව හදා ගන්නවා. මේක ලස්සන කතාවක්. කතාව කියන්නම් දැන්. වැඩියෙන් කැමති ඒකද නේ? ඔය කියපු එකක්වත් ඔය ඔලු විදියෝල නැහැ දැන්. මන් දන්නවනේ. අපිට එනකොට පාරක් අමතක වුණා නේ මේක නාරි කතාව කියන්නේ. ගමේ නඳුරන්ට පාර අමතක වෙලා ගිය එකපාර. ඕන්න කී කරලා තාව අපේ මනසේ හැටියි. මං මේ බණහන වාඩි වෙලා ඉන්න අපිටත් එහෙමනම් මේවට කොහොම ඇද්ද ඉතින්. අර ඔඩොක්කට ගොඩක් දේවල් එකතු කරගෙන නැගිටිනකොට ඔය ඔක්කොම බීමට ඇලුවා වගේ තමයි ඔය දින් සමාදන් වෙලා යන ගමන් ගේට්ටු යන ගුණවදී යනවා බා. ඒකි මොකද්ද දන්නේ අර ගෙදර හිටිය අර ගෙදර රින් කරන මොකක් හරි හැට පැටලෙන්නක්. ජේවිසයියත් අර ගෙයිකට ගියා. මේක නම් මොකක් හරි පැටලිල්ලාවක්. තමයි බං ඔන්න අදාගෙන පදේ හදයි යන්නේ. පදේ හදාගෙන යන්නේ. උපාසක මාත්තේ සීල් සමාදන් වෙන යනවා හොඳේ. උපාසකේ. දැන් සීල් සමාදන් වෙනම අපි වගේ තමයි. සීල් සමාදන් වුණාම ගෝමල්වත ගන්නෙ නැහැ. ඇවතක්ලු. තනකොළ ගාව උගල්ලන්නේ ඇවතක්ලු. ඔතන තුරුසිල් ගත්තම. මේක පුදුමාකාර වචනයක් තියෙන එක කියා ගන්න බෑ. මෙතන ගැලපෙන්නේ නැති ඉඳ කියන්න බැරි ඉන්නේ මම. ඉතින් නම් ඒක ඕන නෑ උපාසකයෙක් කියන්න කොට ඒක ජීවන මොරෝ කරන්න. දැන් උපාසක මාත්‍ය සිල් අරගෙන යනවා.
අප්පලා දෙන්නේ ඉබ්බේ තියන් දෙනවා බඩු. ඉබ්බේ මරන් ඉබ්බ පුච්චන්න හදන්නේ දැන්. හොඳේ? දැන් මුන්ට තේරෙන්නේ නැහැ ඉබ්බ මොන පැත්තද කරන් තියන්නේ කියලා. වැරදි පැත්ත තියන් දැන් ගිනිමැලයක් ගාගෙන අර පණ තියෙන ඉබ්බ අල්ලනවනකොට. උපාසකයා රාජකීය ඉබ්බේ. ඌ හොඳට ඉබ්බ මරපු මිනිහා. මිනිහා දැන් සිතාමාදන් කරලා යනවනේ. ඕනේ යනවා දැන්. යනකොට පේනවා ඉබ්බට වැඩේ දෙනවා. හැබැයි ඉබ්බ මැරෙන්නේ අර පුච්චන විදියට. ඩිංග කල්පනා කළා. මේක කියන්නමයි කට නලියන්නේ. අද ඕම නෙවෙයි මෙහෙම කරපියානෝ කියන එක කියා ගන්න හදන්නේ දැන්. ඩිංග ඉස්සරහට ගිහිල්ලා අර ඉබ්බ මරන පුච්චන විදිය වැරදිලා කියනවා. අපිට මොකද අප අටසිල් උපාසක ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට. අපිට මොකද අප අටසිල් උපාසක ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට. ඒ කියන්නේ දැන් වැරදි පැත්තනේ පුච්චන්නේ. ඌ දැන් ශිල්පදෙන්ම කියනවා මාන ශිල්පද මේවන්නේ. ඔයලා පුරුදු වෙන්න මේ වොන්දට. ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට ඕක අඩෝ අනිත් පැත්ත ගාලා පුච්ච පියාවෝ. ඔය පුච්චන පැත්ත වැරදි. අනේ අපතර කර්මයක් එහෙම සිද්ධ වුණේ නෑ හොඳේ. උපාසක මාත්‍යට කායියෙන් කිව්වේ අපිට මොකද අප අටසිල් උපාසක ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට. ඕක වැරදි පැත්ත පුච්චන්නේ අනිත් පැත්ත ගහලා පුච්ච ගන්නවා. පුළුවන් නම් කැලලක් මටක් ගෙනන් දී පියාවෝ. එහෙම උපාසක මාත්‍රු වෙන්න ඕනේ නෑ. එහෙම උපාසක අම්මලාට යනකොට මල්ලපු ගෙදර මිනිස්සයා අනේ පන්සලට ආවේ ආමුදුනන්ට ගිලම්පස ටිකක් අරගෙන. මොන්දා සිල් ගන්න ඇවිල්ලා තොහෙන් ඉන්න උපාසක අම්මලා උනේ සිල් ගන්න ඇවිල්ලා තොරාට බලන්නේ ආමුදුනන්ගේ කාමරේට කවුරු හරි එංගන මත. ඊට පස්සේ පදේ හදනවා. ඒ මිනිස්සයා ගිලම්පස ටිකක් අරන් ඕකට බල කියන්න නෙවෙයි ආවේ දැන් ඔන්න යනවා. දැන් ඔන්න හිටිය බුදුහාමුදුරන්ගේ කාලේ හොඳ මේ පවුලක්. ඒ පවුලට බුදු රස බණ කතාවක් නේ. එතකොට ඔබට ජීවිතය ගැන ගොඩාක් දේවල් ඒ කතාව ගැන මතක් කර කර හිතන්න පැති තියෙනවා. කතාව ඔලුවට ගන්න. ඒ පවුලේ බොහෝම සමීප ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ. මේ ගෙදරේ හිටවත් මේ ගෙදරට ඒ මහ දෙන්නට දාව දරුවෙක් ලැබෙනවා. දරුවෙක් ලැබෙනවා. ඒ දරුවා ලැබිච්ච වෙලාවේ ඉඳලා ඒ ගෙදරට තිබිච්ච අඩුපාඩු දුර්වලකම් සියල්ලම මග හැදෙනවා. ඒ ගෙදර වාසනාව ලැබෙනවා. ඔන්න ඔය කෙටි මතක තියාගන්න. ඒ දරුවා ලැබිච්ච දවසේ ඉඳලා ඒ ගෙදර තිබිච්ච දුක්ඛම් කටළු බාධක සියල්ලම දුරු වෙලා දැන්. ගෙදර ශාස්ත්‍රීයත්වයේ වැඩි වුණා. ඔය ගෙවල් වල තියෙනෝනේ දරුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් ලැබුණාම පංගුවක් වෙලාවට දෙවෙනි දරුවා ලැබිච්ච දවසේ ඉඳලා ගෙදරට ශ්‍රියාකාන්තාව ගෙනාවා වගේ. ඉන්නවනේ නේ. අපි කියනවනේ අනේ දෙවෙනි එකා ලැබිච්ච දවසේ ඉඳලාම තමයි මේ ගෙදරට හරි ගියේ කියලා කියනවා අපි. නේ? ඔයත් අර දෙහිම ලැබිලා නැති? උන් ඔක්කොම අර වගේද? අර ගෙදරට අර පවුලට දරුවෙක් ලැබුණා, පුතෙක් ලැබුණා. පුතා ලැබිච්ච දවසේ ඉඳලා ඒ ගෙදර සියලු සැප සම්පත් ලැබෙන්න පටන් ගත්තා. සාරිපුත්ත හඳුරන්ටත් එන්න කියලා උන්වහන්සේට ධම් පිළිගන්නලා මේ පුංචි ඉපදිච්ච දරුවට නම තියන්න ගත්තා. සාරිපුත්ත හඳුරන්ට කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නම තියන්න. සාරිපුත්ත හඳුර කිව්වා නෑ ඔබතුමියලාම නම තියාගන්න කිව්වා. ආන්න එදා අර ඉපදිච්ච දරුවට නම තියුවා. ඉපදිච්ච දවසේ ඉඳලා ගෙදරට වාසනාව ගෙනාවා. ඒ නිසා දරුවට නම තියුවා සුඛ කියලා. නම සුඛ කුමාරයා. සුඛ කියන්නේ පාලියෙන් සැප කියන වචනේ තේරුමයි. ගෙදරට සැප ලැබෙච්ච ඉඳන් දරුවට නම තියුවා සුඛ කුමාරයා. ඔන්න දැන් සුඛ කුමාරයා ටික දවසක් ගියා. ගෙහිල්ලා අවුරුදු 7ක් පිරෙනකොට දරුවට ආසාවක් ආව මහාන වෙන්න. මහාන වෙන්න ආසාවක් ආවා. ආසාව ආපු හින්දා දරුවා දෙමව්පියන්ට කියනවා මහාන වෙන්න ඕනේ කියලා. දෙමව්පිය අකමැති වුණේ නැහැ. දැන් ඔන්න දෙමව්පියෝ සාකච්ඡා කරලා සාරිපුත්ත හාමුදුරුවන්ගේ
පොඩි හාමුදුරු කෙනෙක් ඇටියට ශිෂ්‍යයෙක් ඇටියට පොඩි හාමුදුරු සුඛ කුමාරයා මතක තියාගන්න අවුරුදු 7යි. අවුරුදු 7 දරුවා මහාන කරනවා. දැන් අම්මයි තාත්තයි දෙන්න එක දිගට දින 7ක් සාරිපුත්ත හාමුදුරුවන්ටයි අර සුඛ සාමණේරයන් වහන්සේටයි දම් බෙදලා ඉවර කරා දින 7ක්. හදෙන් පස්සේ අම්මා තාත්තා ගෙදර ගියා. පොඩි හාමුදුරුවෝයි සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙනම 7 වෙනි දවසෙන් පස්සේ දාන ගේන්න කෙනෙක් නැහැ. ඊට පස්සේ යන්න ඕන කොහෙද? පින්නපාතේ වඩින්න ඕන. පින්නපාතේ වඩින ගමන් අර සුඛ සාමණේරයෝයි සාරිපුත්ත හාමුදුරුවෝයි දැන් කතා කරලා පින්නපාතේ වඩිනවා. පින්නපාතේ වඩින ගමන් බලන්න හත් හැවරේගේ දරුවෙක්ගේ සසරේ වාසනාව මේ බණ කතාවෙන් කියන්නේ. දැන් මොන අර සුඛ සාමණේරයෝයි සාරිපුත්ත හාමුදුරුවෝයි පින්නපාතේ වඩිනවා ඉදා. උදේ පාන්දර පාත්‍ර සිවුරු අරගෙන දැන් පින්නපාතේ වඩිනවා. සුඛ සාමණේරයෝ සාරිපුත්ත හාමුදුරුවන්ගේ පස්සේ යන ගමන් පස්සෙන් වඩින ගමන් සුඛ සාමණේරයන්ට පේනවා වේල්ලක් තියෙනවා. වේල්ල දිගේ ඇලක් ගමන් කරනවා. ඒ ඇල දිගේ වතුර යනවා. කුඹුරු වලට වතුර හරවනවා. මේක ඇස් දෙකින් දැක්කාර පුංචි දරුවා. අවුරුදු 7 දරුවා. ඊට පස්සේ කියනවා සාරිපුත්ත හාමුදුරුවන්ට ස්වාමීනි මේ මොකද්ද වෙන්නේ? සුඛ මේ වෙන්නේ වේල්ල දිගේ නියරවක් කඩ හදාගෙන ගොවියා තමන් කැමති තැනට වතුර ගෙනියනවා. එහෙම නෙවෙන්නේ. එතකොට සුඛ සාමණේරයන්ට කල්පනා වෙනවා ස්වාමීනි මේ වතුරට හිතක් තියෙනවද? නේ. මං කියපුවට තේරුණානේ. ඇල දිගේ වේල්ල දිගේ වතුර ආරෝගෙන යනවා. කුඹුරු වලට වතුර වැටෙනවා. මේක දැක්ක පොඩි හොඳට මේක ඔලුවට ගන්න. මේක දැක්ක සුඛ සාමණේරයෝ කල්පනා කරනවා වතුර ආරෝගෙන යනවා. වතුරක් වැටෙනවා. ස්වාමීනි හිතකුත් තියෙනවද? නෑ. එහෙනම් හිතක් නැති වතුරද කැමති තැනට යනවා. ඕක ඔළුවේ තියාගෙන දැන් ආයෙ පව් යනවා. වඩිනවා. වඩින ගමන් අතර මං ආයෙ පව් මොන ගෑනු එකක්. ඒක තමයි යවෙන කම්මලක් අහු වෙනවා. කම්මල් කරුවා ගිනි මැල ගහලා යකඩේ දාලා තලනවා මුවහත් කරනවා පදම් කරනවා. අර පොඩි හඳුර ඕකත් යන අතර මගේ හිමින් බලාගෙන යන ගමන් ආයෙත් දෙවිලා අහනවා සාරිපුත්ත හඳුරන්ගෙන් ස්වාමීනි මේ මොකද කරන්නේ? කම්මල් කරුවා තමන් කැමති විදියට යකඩය රත් කරලා තලතල වතුර දාදා සුඛ සාමණේරයෝ උපමට්ටම් කරලා තමන් කැමති විදියට යකඩේ නමා ගන්නවා. තලා ගන්නවා. මුවහත් කරනවා. පොඩි හඳුරට ආයි කල්පනාවා ඒක එහෙමනම් මේ යකඩ වලට හිතක් නැහැනේ. ඔහොම හිතාගෙන ආයි පො ඉස්සරහට යනකොට වඩුවේ කව් වෙනවා. වඩු වැඩ කරන තැන. එතන ටිකක් වෙලා ඉඳ බලාගෙන. උන්වහන්සේ ආයි පො අහනවා ස්වාමීනි මේ මොකද කරන්නේ? මේ කරන්නේ වඩුවා ඕනෑම ලීයක් දුන්නම ලීය කැමති විදියට කපලා කොටලා හදා ගන්නවා. ඒක රවුම් කරනවා. ඒක හදාකාරව කරනවා. විවිධ විදියට කරනවා කියනකොට පොඩි ආන්දර කල්පනා කරනවා ලීයටත් හිතක් නැහැ. ඒත් ඒක නමනවා. ඉස්සරහට ගිහිල්ලා හිතක් තියෙන මම අර අවුරුදු 7 දරුවා හිතක් තියෙන මම මගේ හිත කොච්චර දුරට පාලනය කර ගන්න ඕනද හදා ගන්න ඕනද කියලා හිතලා සාරිපුත්ත හාමුදුරන්ට එතනින් යාට යන්නේ නැහැ. අවස්ථා තුනයි මතකනේ. කුඹුරු වලට වතුර හරවනවා දැක්කා. කම්මල් කරුවෙක් යකඩ තලනවා දැක්කා. වඩුවේ වඩු වැඩ කරනවා දැක්කා. වඩු වැඩ මේ තුන් දෙනාම හිතක් නැතුව වැඩ කරනවා නම් මට හිතක් තියෙන මම මගේ හිත කොච්චර හොඳට අල්ල ගන්න ඕනද? එහෙම හිතපු සුඛ සාමණේරියෝ දැන් තමයි කතාවේ හොඳ රස වෙන වෙලාව සුඛ සාමණේරියෝ කියනවා සාරිපුත්ත හාමුදුරුවනේ මෙතනින් එහාට මම පින්නපාතේ වඩින්නේ නැහැ.
මෙතනින් එහාට පින්නපාතේ වඩින්න බෑ මට. ස්වාමීනි මම යනවා භාවනා කරන්න. ඔබ වහන්සේ පින්නපාතේ වඩින්න. සාරිපුත්ත හඳුරු කියනවා මෙන්න යතුර මේ යතුර අරගෙන ගිහිල්ලා පුංචි දරුවෙක් නිසා කියනවා දොර අරින් ඇරලා ඇතුළට ගිහිල්ලා කුටියේ දොර වසා ගන්න සත්තු එයි කරදර කරයි. ඒ නිසා පරිස්සමෙන් වාඩි වෙලා භාවනාව කරන්න පටන් ගන්න කිව්වා. පොඩි හඳුරු කතාවක් කියාගෙන යනවා ස්වාමීනි මටත් දවල් දාන ටික ගේන්න. හොඳයි මං දාන ටිකක් අරන් එන්නම්. නිකන් ගේන්න එපා ස්වාමීනි. අවුරුදු 7 සිංහනාදේ කරන සුඛ සාමණේරයෝ කියනවා නිකන් ගේන්න එපා ස්වාමීනි. ව්‍යංජන 100ක් එක්ක දවල් දාන්න ඕන මට. කවුද මේ කියන්නේ? සුඛ කියන සාමණේරයෝ කියනවා ස්වාමීනි නිකන් ගේන්න එපා. ව්‍යංජන 100ක් එක්ක දවල් දාන්න ගේන්න. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා හම්බුනොත් මං ගේන්නම්. පොඩි හාමුදුරුවෝ සිංහනාද කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ පින නැත්තම් ඒක නොලබෙනවා නම් මගේ පිනකට හරි දාණය ලැබෙයි. ඔබ වහන්සේ දාණය රැගෙන මට ගෙනල් ගේන්න දවාට. ඔන්න දැන් සුඛ සාමණේරයෝ කුටියට යනවා. දොර වසා ගන්නවා. බිම ආසන පිළියෙල කරගෙන අවුරුදු 7 පුංචි සුඛ සාමණේරයෝ සමාධිගත කරන්න විදර්ශනා වඩන්න දැන් අසුන්ගෙන උන්වහන්සේ සමාධිගත වෙන්න පටන් ගත්තා. පටන් ගන්නකොටම පින්නතුනේ සත් දෙවිඳුගේ පණ්ඩු කම්බල ශෛලාසනයේ සත් දෙවිඳුගේ ශෛලමය පර්වතය ආසනය උණු වෙන්න ගත්තා. උණු වෙන්න ගත්තව එක්කම සත් දෙවිඳු බලනවා අහෝ ආශ්චර්යයක් මොකද්ද මේ වෙන්න හේතුව බලනකොට පේනවා අවුරුදු 7ක පුංචි සුඛ සාමණේරයෝ විදර්ශනාවට සමවදින්න හදන්නේ. විදර්ශනාව අතරමඟ බිඳෙන්න පුළුවන් අවට කරදර බාධා આવොත් අවසානයේ සත් දෙවිඳු සතර වරන් දෙවියන්ට කතා කරනවා. දුතරාර්ථ විරෝධ විරූපාක්ෂර වෛශ්‍රවණ දෙවියන්ට කතා කරලා කියනවා දෙවියනේ සතර වරන් දීපුතුනේ දැන් යන්න ආන්න අතන සුඛ සාමණේරයෝ සමාධිගත වෙනවා. උන්වහන්සේගේ සමාධියට භාවනාවට කරදරයක් වෙයි. සත්තු කෑ ගහනවා. විවිධ කරදරෙන්න පුළුවන්. උන්වහන්සේ ළඟට රැහැයියෙක්ගේවත් කුරුල්ලෙක්ගේවත් හඬක් නොයසනසේ සියලු සද්ද නිහඬ කරන්න කාටද කියන්නේ? සත් දෙවිඳු සතර වරන් දෙවියන්ට කිව්වා. අනේ පින්නතුනේ සතර වරන් දෙවියෝ ඇවිල්ලා සුඛ සාමණේරයෝ වැඩ ඉන්න කුටිය වටේ දැන් ඉන්නවා. දවල් දානේ වල ගන්න ආසන්නයි. ඒ ආසන්න වෙනකොට තව ගැටලුවක් එනවා. ඉර අවරට ගියාම දවල් දානේ සුඛ සාමණේරයන්ට වලදන්න බැරි වෙනවා. ඒ නිසා කියනවා චන්ද්‍ර දෙවියන්ට සූර්ය දෙවියන්ට කතා කරලා සත් දෙවිඳු කියනවා චන්ද්‍ර දෙවියනේ සූර්ය දෙවියනේ සුඛ සාමණේරයෝ විදර්ශනාවෙන් ජීවිතය නිව කරනවාද සසර දුක නිවනවා යන්න ඉර අවරට යන්න දෙන්න එපා. ඉර අවරට ගියොත් දානි වැළඳීම නවතිනවා. ඉර අවරට යන්නේක නවත්තන්න චන්ද්‍ර දෙවියන්ට සූර්ය දෙවියන්ට සත් දෙවිඳු අන කරලා සත් දෙවිඳු කල්පනා කරනවා මම මෙතන ඉන්න එක හරියන්නේ නැහැ. මාත් යන්න ඕනේ. කොතනද? අර භාවනාවට සමාධිගත වෙච්ච විදර්ශනාවට පෙළඹිච්ච සුඛ සාමණේරයෝ ළඟට යන්න ඕනේ කියලා සත් දෙවිඳුත් වෙනවා. ආන්න ඒ වෙලාවේ අමා ශාන්තියෙන් සැනසෙච්ච අමා මෑණි ලෞතුරා බුදුහාමුදුරුවෝ බුදු ඇසින් බලනවා මගේ පින්නතුනේ. බුදු ඇසින් බලනකොට පේනවා අවුරුදු 7 පුංචි දරුවා සුඛ සාමණේරයෝ සසර දුක නිවනවා. හැබැයි දුක නිවන්න ලැබෙන්නේ නැහැ. රහත් වෙන්න බැරි වෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ පින්ඩපාත කරගෙන එනවා. ඇවිල්ලා කතා කළොත් අර සමාධිය බිඳෙන ඉඳා බුදුහාමුදුරුවෝත් මගේ පින්නතුනේ සාරිපුත්ත හාමුදුරුවන්ගේ විවේක කුටිය ළඟ ඇවිල්ලා පාංශ කූල වස්ත්‍රයේ බිම එලාගෙන බුදුහාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවන්ගේ දොර ළඟ අසුන් අරගෙන උන්වහන්සේ සමාධියෙන් වැඩ ඉන්නවා. සත් දෙවිඳු වැඩලා සතර වරම් දෙවියෝ වැඩලා සූර්ය දෙවියෝ වැඩලා චන්ද්‍ර දෙවියෝ වැඩලා
දෙවිවරු ඇවිල්ලා සත් දෙවිඳු වැඩලා බුදුහාමුදුරුවෝ වැඩලා වටේම ඉන්නවා මේ පුංචි රහතන් වහන්සේගේ නැත්තම් සාමණේරයන් වහන්සේගේ ආශ්චර්ය බලන්න ඇවිල්ලා ඉන්නවා දැන් වටේම කට්ටිය වට වෙලා සාරිපුත්ත හාමුදුරුවෝ එදා පින්දපාත වැඩියා වඩින දවසේ එදා උන්වහන්සේට ගෙදරකට වැඩලා දානි බෙදුවා එදා හරියට ව්‍යංජන 100ක් එක්ක දානි බෙදුවානේ දවල් දානි ලැබුණා ව්‍යංජන 100ක් එක්ක සාරිපුත්ත හාමුදුරුවෝ පාත්‍රය අතර ගන්නකොට ව්‍යංජන 100ක් එක්ක අනේ දානේ පිරීලා උන්වහන්සේ පාත්‍රය අරගෙන මතක් වුණා සුඛ සාමණේරයෝ ව්‍යංජන 100ක් එක්කනේ දානි ඉල්ලුවේ මේක අරගෙන මම යනවා දායකයා බලන් ඉඳලා කියනවා නෑ ස්වාමීනි කොහෙද වඩින්නේ දානේ වලදන්ට ඔබ වහන්සේට ගෙනියන්නත් ඕන නම් ව්‍යංජන 100ක් එක්ක දානේ මේ කුස්සියේ දානේ පිළියෙල කරලා ස්වාමීනි දන් වලදන්ට සාරිපුත්ත හාමුදුරුවෝ දානේ වැළඳුවා ව්‍යංජන 100ක් එක්ක පාත්‍රයට දාන බෙදාගත්තා දානේ ටිකක් අරගෙන එනවා මගේ පින්නතුනේ සුඛ සාමණේරයන්ට දම් බෙදන්ට එනකොට බුදුහාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවන්ගේ කුටිය ළඟ සාරිපුත්ත හාමුදුරුවෝ කතා කළොත් එකපාරම කතා කළොත් සුඛ සාමණේරයන්ගේ සමාධිය කැඩෙනවා බුදුහාමුදුරුවෝ දැක්ක මේක දකිනකොටම සාරිපුත්ත හාමුදුරුවෝ දෙස බලලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්න හතරක් අහලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්න හතරක් අහනවත් එක්කම සමාධියට සමවැදිච්ච කුටිය ඇතුලේ ඉඳපු සුඛ සාමණේරයෝ සියලු කෙලෙසුන් නසා උත්තම රහත් පදවියට පත් වෙනවා සුඛ සාමණේරයන් වහන්සේ ඒ වෙලාවේ සත් දෙවිඳුන් සතරවරම් දෙවියෝ බලන් හිටියා සාදු නාද දෙන්න ගත්තා සාදු නාද දීලා සත් දෙවිඳු වැඩියා සතරවරම් දෙවියෝ වැඩා සියලු දෙවි දේවතාවුන් වහන්සේලා වැඩම කළා සියලු දෙවියෝ වැඩම කළා සාරිපුත්ත හාමුදුරුවෝ දානේ අරගෙන ගිහිල්ලා ව්‍යංජන 100ක් එක්ක කියපු විදිහටම දානේ ලැබුණා සුඛ සාමණේරයෝ දානේ වැළඳුවා දානේ වළඳලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ පසුව උන්වහන්සේ දානේ වළඳන්න පෙර තමන්ගේ ගුරුවරයාට කතාවක් කියනවා ස්වාමීනි ඔබ වහන්සේට පින නැත්තම් මගේ පිනට හරි දානේ ලැබෙයිද ව්‍යංජන 100ක් එක්ක ඒක පුණ්‍ය සිංහනාදයක් බලන්න පින මොකද්ද ඔබ වහන්සේගේ පින නැත්තම් මගේ පින තියෙනවා ස්වාමීනි ව්‍යංජන 100ක් එක්ක දානේ ලැබෙනවා ආන්න පුණ්‍ය ශක්තිය තමයි සසරේ සුඛ සාමණේරයෝ කරපු පින ඒ පින තමයි පෙර සංසාරේ සුඛ සාමණේරයෝ ඒ භවයේ මිනිස්සෙක් කියලා ඉපදලා ඉන්නකොට බොහෝම දුප්පත් මිනිස්සෙක් උන්වහන්සේ ජීවත් වුණේ ඒ කාලේ දර කපලා දර ටික අරගෙන ගිහිල්ලා දර විකුණලා තමයි ජීවත් වුණේ නගරයට අරන් ගිහිල්ලා දවසක් මේ මිනිසයා දර කපාගෙන නගරයට ගිහිල්ලා දර විකුණා දර විකුණලා ඉවර වෙලා ජීවත් වුණා එදා දර අරන් ගිය දර ටික විකුණ ගන්න බැරි වුණා බැරි වෙච්ච ඉන්න යාළුවෙකුගේ නගර ආසන්නයේම නිවසක නැවතුණා නැවතනකොට ඒ කාලේ ඒ නගරේ හිටිය සිටුවරයාගේ ගෙදර තිබුණා සිටුවරයාගේ අම්මා තාත්තගෙන් කෝටි ගාණක් වටිනා දේපල තිබුණා අම්මා තාත්තා මැරුණා ආච්චි සීයලාගේ ධනෙ ඔක්කොම ධනස්කන්ධේ සිටුවරයාගේ පුතාට අයිති වුණා ඒ පුතා දවසක් තාත්තගේ අවසන් කටයුතු කරලා ඉවර වුණාට පස්සේ භාණ්ඩාගාරයේ බාර වීතිය මිනිසයා අර සිටුවරයා එක්කන් ගිහලා පෙන්නනවා මෙන්න සිටුතුමනි මේ තාත්තගේ දේපල මේ අම්මගෙන් ලැබිච්ච දේපල මේ සීයාගෙන් ලැබිච්ච දේපල පරම්පරා දේපල දැක්කට පස්සේ අර සිටු පුතාට හිතෙනවා මගේ අම්මා කාලා ජීවත් වෙලා මැරිලත් නැහැ තාත්තා කාලා බීලා ජීවත් වෙලා මැරිලා නැහැ මං හොඳට කාලා බීලා ඉන්නවා කියලා මෙයා හිතලා මේ සිටුවරයා මොකද කරන්නේ අර ධනෙ වියදම් කරලා කාලා බීලා ජීවත් වෙනවා දුන්නේ එයා කෑම කන්න ලස්සන මාලිගාවක් හදා ගන්නවා කන්න නිකන් නෙවෙයි වාඩි වෙන රණින් කරපු අර
කෝටියක් ධනෙ වියදම් කරලා රණින් පුටුවක් හදනවා. රණින් කෑම කන්න මේසය හදනවා. කෑම ටික කන්න රන්තලිය හදනවා. වතුර බොන්න කෝප්පේ රන්තලිය හදනවා. ඔය විදියට අර ධනස්කන්ධය හදලා මාසිකට දවසක් වැන්ජන 100ක් එක්ක සිටුවරයා බත් කනවා. නගරේ මිනිස්සුන්ට අඬබෙල යවනවා. සිටුවරයා කන දවස බලන්න එන්න කියලා. අර දර කපන්න ආපු මිනිසයා එදා උහුටත් ඇහෙනවා. සිටුවරයා බත් කනවා බලන්න යන්න කියලා යාළුවත් එක දවසක් ආවා. අර ලස්සනට සිටු ආභරණින් සැරසිච්ච සිටුවරයා කෑම කන තැන බලන්න දර කපන්න ආපු දුප්පත් මිනිසයාත් ආවා. දැන් බලාගෙන ඉන්නකොට වැන්ජන සුවදේ බෑ උයලා. අර දර කපන්න ආපු මිනිසයා ටිකක් වෙලා බලන් ඉඳලා එයාට ආසාවක් ඇති වෙනවා. අනේ මටත් අර මිනිසයා කන බත් කටෙන් බත් ටිකෙන් බත් කටක් කන්න ලැබුණා නම් හොඳයි කියලා ආසාවක් ආවා. තමන්ගේ යාළුවට කියනවා යාළුවේ සිටුවරයාගෙන් පුළුවන් නම් මට එක බත් කටක් කියලා දෙන්න කිව්වා. ඊට පස්සේ සිටුවරයාට අර නගරේ ඉඳපු මිනිසයා කියනවා සිටුතුමනි මේ දුප්පත් මිනිස්සෙක් මේ මිනිසයාට බත් කටක් කන්න දෙන්න කියලා. සිටුවරයා කියනවා බෑ බත් කන්න දෙන්න බෑ. මේ ඉන්න ඔක්කොම බත් කට ඉල්ලුවොත් මට කන්න නැති වෙනවා. බත් කන්න නම් දෙන්න බෑ. හැබැයි බත් කටක් නෙවෙයි මං කන විදියටම කන්න දෙන්නම්. එක වැඩක් කරන්න ඕනේ කිව්වා. මොකද්ද කියලා ඇහුවා. ඒ වෙලාව කියනවා මේ සිටු මාලිගාවේ අවුරුදු 5ක් ආව තේවකම් බැලමෙහිවරකම් කොළොත් මං කන විදියට බත් කන්න දෙන්නම්. අර දර කපන්න ආපු මිනිස්සයා කල්පනා කරනවා අනේ කමක් නැහැ කියලා අර සිටුවරයාගේ සිටු මැදුරේ අවුරුදු 5ක් පුරාවට සිටු මැදුරේ දරුවා අමතක කරලා ගැහැණිය අමතක කරලා ආපු කාර්ය අමතක කරලා අර සිටු මැදුරේ බැලමෙහෙවරකම් කරන්න ගියා. ඇයි බැලමෙහෙවරකම් කරන්න ගියේ? සිටුවරයා කාපු විදියට බත් කන්න. ඒ නිසා ඔහුට නමක් පට බැඳෙනවා බත් බැලයා. නම බත් බැලයා කියලා මතක තියාගත්තම හරි. බත් බැලයාගේ කතාව. අපිත් එහෙම ඒවට ජීවිතය හවුච්ච ඒවා තියෙනවා. බත් කන්න විතරක් නෙවෙයි වෙන ඒවා කන්න අපි එහෙම හිතලා තියෙනවා. හරි. මං ඊළඟට යනවා. දැන් ඔන්න බත් බැලයා අවුරුදු 5ක් පුරාවට සිටු මැදුර බැලමෙහෙවරකම් කරලා අවුරුදු 5 ඉවර වුණා. අවුරුදු 5 ඉවර වුණා. මාර සිටු මැදුරේ ඉන්නේ අය කියනවා සිටුතුමනි බත් බැලයා දැන් අවුරුදු කාල සීමාව සේවාව කරලා ඉවරයි. එයාට දැන් අර කියපු පොරොන්දු ඉටු කරන වෙලාව. ඔන්න දැන් සිටුවරයා කියනවා මම නාන තරින්ම නාවන්න. මං ස්නානය කරන තැනම ස්නානය කරන්න. මං අදින ඇඳුම් ඒ විදියට මන් දන්න. මං ඒන විදියට ශබ්ද පූජා පවත්වාගෙන ආසනයට අරන් එන්න. මං වාඩි වෙන ආසනයේම වාඩි කරන්න. ඔන්න දැන් අර බත් බැලයා හරීම සතුටින් අවුරුදු 5ක් පුරාවට බැලමෙහෙවරකම් කරලා සීතු මාලිගාවේ බත් ටික කන්න හදන්නේ. දැන් ඔන්න බත් ටික කන්න හදන්න දැන් සියල්ලම ඇඳගෙන ඇවිල්ලා පුටුවේ වාඩි වුණා. මිනිස්සු වටේම පිරීලා බලාගෙන ඉන්නවා. බත් බැලයා බත් කන දවස අද සිටු මැදුරේ ඉඳගෙන මේ සිදුවීම බලන්න වටේ මිනිස්සු ගොඩාක් වාඩි වෙලා බලන් ඉන්නවා. දැන් ඔන්න සෙනඟ පිරීලා බලන් ඉන්නවා. බත් බැලයා බත් ටික කන්න හදනකොට තව සිද්ධියක් වෙනවා. මොකද්ද වෙන්නේ? බත් බැලයා බත් ටික කන්න හදනකොටම දින 7ක් එක දිගට සමාධිගත වෙච්ච පසේ බුදුවරේ හිමාල පර්වතයේ ඉඳගෙන උන්වහන්සේ බලනවා. දින 7ක් දාන්නේ නැහැ. සමාධියෙන් වැඩ හිටියා. බලනවා දින 7ක් කරනකොට දානේ වලදන්ට ඕනේ. හැබැයි එවැනි අවස්ථාවක දන් දෙන්න කෙනෙකුට වාසනාව ලැබෙන්නේ ජීවිතේ අමාරුවෙන් සසර මානසන්ත මහත්ඵලයි මානසන්තයි. පසේ බුදුවරයා බලනවා මේ පිනේ අයිතිකාරයා කවුද කියලා. පිනේ අයිතිකාරයා කවුද කියලා බලනකොට පේනවා අවුරුදු 7ක් බැලමෙහෙවරකම් කරලා බත් කන්න සූදානම් වෙන බත් බැලයා. මංගුවනේ ව්‍යංජන 100ක් එක්ක තමයි එදා
බත් බැලයට කන්න තියෙන්නේ බත් බැලයා බත් ටික කන්න හදනකොටම පසේ බුදුවරේ පිණ්ඩපාතේ ඇවිල්ලා පසේ බුදුවරයා බත් බැලයා ඉදිරිපිට ආසන ළඟ උන්වහන්සේ හිටගත්තා. බත් බැලයට කරගන්න දෙයක් නැහැ. පසේ බුදුවරයෙක් දැක්කා. ඔහු ආසනයෙන් නැගිට්ටා. නැගිටලා ඉවර වෙලා ආසනයෙන් නැගිටලා ඉවර වෙලා බත් බැලයා දුටුව විතරයි පසේ බුදුවරයා ඔහුට හිතක් එනවා. අනේ මට බත් ටිකක් කන්න පස් අවුරුද්දක් මම මේ තරමට සසරේ බැලමෙහෙවරකම් කළා. අවුරුදු 5ක් බැලමෙහෙවරකම් කළා. එක දවසක බත් ටිකක් කන්න ව්‍යංජන 100ක් එක බත් කන්න. අනේ මට පෙරපිනක් පහළ වුණානේ දන් දෙන්න. සසරේ දන් දීලා නැහැ. පුරුදු කරලා නැහැ. දෙන්න හිතක් පහළ වෙලා නැහැ. අනේ මට දැන් දෙන්න පහළ වුණා පින. අර තිබිච්ච කණ්ඩ තිබිච්ච රන් තලියේ රම් වාදනවල තිබිච්ච දානය අරගෙන පසේ බුදුවරයාට දාන බෙදුව පින්නතුනේ. දාන බෙදනකොට පසේ බුදුවරයා භාගයක් බෙදනකොට මොකද කරන්නේ? අත වහනවා. අත වහනකොට කියනවා ස්වාමීනි අත වහන්න එපා. බස්සරලුවක්වත් මේ පිටානේ නැති වෙන තරමට මේ දානි මට දෙන්න ඕනේ ස්වාමීනි. මේ දානි පූජා කරන්න ඕනේ. අර ඔක්කොම බෙදලා ප්‍රාර්ථනාවක් කරනවා ස්වාමීනි සංසාරේ දන් දුන්නේ නැහැ. දන් දෙන්න ඊට පුරුදු කරලා තිබුණේ නැහැ. කෙනෙක් දෙනකොට ඒකට මං සතුටු වුණෙත් නැහැ. කෙනෙක් දෙනකොට දෙන්න දුන්නෙත් නැහැ. මං ඒකට අකුල් නෙළුවා. සසරේ මහා පවක් කරලා තිබුණා ස්වාමීනි. අද මේ පස් අවුරුද්දක් දුක් විඳලා කෑමට සූදානම් කළ මේ දාණය ඔබ වහන්සේට පූජා කිරීමේ ආනිසංසයෙන් මට සසර ගිනි නිවේවා. මට සසර ගිනි නිවේවා. සසරේ මෙවැනි ජීවිත නොලබත්වා ප්‍රාර්ථනා කළා. ව්‍යංජන 100ක් එක්ක එදා බත් බැලයා පසේ බුදුවරයාට දම් බෙදුවා. දම් බෙදපියකේ ආනිසංස අර පුංචි සුඛ සාමණේරයෝ මං කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ සසර පිනක් කරලා නැතුව ඇති. ඒක වෙන්න ඇති. හැබැයි ස්වාමීනි සසරේ මං පින් කරලා තියෙන කෙනෙක්. මගේ පිනට ඇති ව්‍යංජන 100ක් එක්ක දාන්නේ ලැබෙයි. ආන්න ව්‍යංජන 100ක් එක්ක රහත් පදවිය ලබන වෙලාවේ අවුරුදු 7 දරුවා සුඛ සාමණේරයෝ රහත් වෙච්ච වෙලාවේ දානේ ලැබුණේ එදා පසේ බුදුවරයාට ව්‍යංජන 100ක් එක්ක දම් බෙදපියකේ කුසලයමයි. මේ කතාව අවසානයේ බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සුඛ සාමණේරයෝ තමන්ට තමන් කතා කළා මහණෙනි. සුඛ සාමණේරයෝ තමන්ට තමන් කතා කළා. මොකද්ද කතා කළේ? ගමන යනකොට පළවෙනි සිද්ධියෙන් උන්වහන්සේ තරක කරන්න ගත්තා. ගොවියා තමන් කැමති තැනට වතුර හරවගෙන යනවනම්, වඩුවා තමන් කැමති විදියට ලීය නමනවනම්, කම්කරුවා තමන් කැමති විදියට කම්මල් කරුවා තමන් කැමති විදියට යකඩිය මුවහක් තියලා සකස් කර ගන්නවනම් හිතක් තියෙන මට ඇයි බැරි මගේ හිත දමනය කරන්න, මගේ හිත පාලනය කරගන්න, ගිනි වලින් ගිනි ගන්න මගේ හිත නිවන්න බැරියයි. අන්න බුදුහාමුදුරු කියනවා අත්තානං දමයන්ති පණ්ඩිතා මහණෙනි සුඛ සාමණේරයෝ මහා පණ්ඩිතෙක්. ඔහු තමන්ගේ හිත තමන්ට ඕන විදියට පාලනය කරලා හදාගත්ත නිසා තමන්ට සසර දුක නිවා ගන්නට උපකාර වුණා. පින්නතුනි මේ වෙලාවේ හැමදෙනාට මතක් කරනවා මේ සිල් සමාදන් වුණේ මේ ප්‍රතිපත්ති පුරන්නේ අර කියපු විදිහටම සුඛ සාමණේරයෝ වගේ
හිතට එන කෙලෙස් නැති කරලා හිතට එන අකුසල ධර්ම අයින් කරලා හිතට එන කුසල ධර්ම ප්‍රගුණ කරලා තව මේ සතර විමුක්තිය ඇති කරන්න එකක් තමයි මතක තියාගන්න ඕනේ. ඔබ මේ සීලයේ සමාදන් වෙලා සුඛ සාමණේරයෝ අර බත් බැලේ ප්‍රාර්ථනාවක් කළා සසරේ මේ පිනමට නිවන් දකින්න උපකාර වේවා. ඔබත් මේ පින්කම් කරලා හැම වෙලාවෙම හිතින් ප්‍රාර්ථනා කරන්න ඕනේ මං අහපු බණ ටික මට සසර ගමනේ ධර්මය අහන්න පාරමී ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අහලා තියෙනවනේ බුදුහාමුදුර බුදුබව ලැබලා ගුරුවරු දෙන්නෙක් දෙවනුව හිතනවා. කවුද ඒ දෙන්නා? ගුරුවරු දෙන්නෙක් බුදුබව මතක් කරනවා. කවුද ගුරුවරු දෙන්නා? ආලාර කාරාමයි උද්දකරාම පුත්තයි දෙන්නා. බුදුහාමුදුරෝ බුදු වෙන්න බුදු වෙලා සතියකට පෙර එක්කෙනෙක් මිය යදුනේ කියලා පණිවිඩ එනවා. දෙවනි පාර බුදුහාමුදුර මතක් කරනවා ඊළඟ එක්කෙනා කවුද කියලා. උද්දකරාම පුත්ත එදිනට පෙර දින රාත්‍රියේ ඔහුත් මිය යදිලා බුදුවරයෙක් පහළ වුණා. බණහඬ වාසනාවක් තිබුණා. හැබැයි බුදු සසුනක ධර්මයේ දකින්න ප්‍රාර්ථනා කරලා තිබුණේ නැහැ. මේක කියලාම ඉවර කරනවා ප්‍රාර්ථනාවක්. බුදුහාමුදුරන්ගේ කාලේ ස්වර්ණ තිලක කියලා ලස්සන උපාසකම්ම කෙනෙක් හිටියා. ස්වර්ණ තිලක. මොකද නම? ස්වර්ණ තිලක. ස්වර්ණ තිලක කියන්නේ හරිම ලස්සනයි. හරිම ලස්සනයි. පංච කල්යාණිකෙන් සම්පූර්ණයි. ස්වර්ණ කියන්නේ රත්තරන් පාට ශරීරයක් තිබුණේ. අපේ තියෙන රත්තරන් පාටවල. අත එන කළු යොදේ හෙට නෙවෙයි අනිත් බලනකොට එන සුදුයි. නේ? පොදු බයි. හැම ගැහුවම තන්නේ වගේ. එහෙම කරා කියලා සුදු වෙන එක නවත්තන්න එපා. මම මේ නිකමට කිව්වේ. අද කළු එක නේද තුනේ? මම කියන්නේ කී සාරණ තිලක ගැන. එතකොට වෙන ස්වර්ණ තිලක මතක් වෙන්නේ මට. ස්වර්ණ තිලක බුදුහාමුදුරන්ගේ කාලේ රූමත් කාන්තාව. හරිම ලස්සනයි. දකින්න හැම මිනිහම ඇයට වසන වෙන්නේ. පපුව පැල්ල මැරෙනවා දැක්කම. ඔව්. වැඩන්නේ. එහෙම තියෙන ගොඩක් මැරෙනවා. ස්වාමියා මැරෙනවා. රජුරෝ මැරෙනවා. රජුරෝ ස්වර්ණ තිලක දැකලා ස්වර්ණ තිලකට පෙම් බදිනවා. රජුරන්ට ඕන තරම් ගේන්න පුළුවන්නේ. අන්තපුරේ ඉන්නවනේ. දැන් මේ අන්තපුරේ ගෙනාවත් එහෙම ඔලු කට බෙලි නැතිව පාද කමලා කියන්නේ නෙමෙයි. ඒව කරන් යන්නේ මේපා. ස්වර්ණ තිලක දැකලා රජුරෝ කුපිත වෙනවා. රජුරෝ පණිවිඩය යවනවා. ස්වර්ණ තිලක විවාහ වෙලාද? ඕ. ගේන්න පුළුවන්. ස්වර්ණ තිලක විවාහ වෙන්න බැරි වෙනවා. ගේන්න බැරි නයි. ඇය සැඩොල් කුලේ ඉපදිලා. සැඩොල් කුලේ ඉපදිච්ච කෙනෙකුට කවදාවත් රාජවාසලේ රජබිසවක් වෙන්න බෑ. ඒක රාජාන. මම කියන්නේ ගියේ ස්වර්ණ තිලක ඒ තරමට ලස්සනයි. ඇයි දන්නවද? පෙර සංසාරේ ස්වර්ණ තිලක මල් ටිකක් ගෙනල්ලා. මල් ටිකක් ගෙනල්ලා බුදුහාමුදුරන්ට පූජා කරලා. ඔය ස්වර්ණ තිලකට කියන්නේ මෙතන ඉන්නේ ස්වර්ණ තිලකයි නෝන එයා නෙවෙයි හොඳේ. ඒ නම ගාව ගන්න එපා. බුදුන් දවසේ ස්වර්ණ තිලක ආගෙනයි මම මේ කියන්නේ. එහෙම ස්වර්ණ තිලකාවෝ මේ කාලෙත් ඉන්නවා. නැතුවම නෝනේ. මල් ටික පූජා කරලා ඇය ප්‍රාර්ථනා දෙකක් කළා. පළවෙනි ප්‍රාර්ථනාව ලෞතුරා බුදුන්ට පිදු මේ කුසල් බලයෙන් මම ඉපදෙන හැම භවයකම ලස්සන ශරීරයක් ඇතුව ඉපදේවා. ආන්න කුසලය බලවත් වුණා. ඇය ලස්සන ශරීරයක් ඇතුව ඉපදුණා. දෙවෙනි කාරණා ප්‍රාර්ථනා කරනවා
ඒ පිනේ බලයෙන් උපදන හැම භවයකම දකින හැම මිනිහම මට වසඟ වේවා. දකින හැම මිනිහම මට වසඟ වේවා. ඇත්තටම වසඟ වෙනවා හැම කෙනාම. මැරෙනවා. මම මේ කියාගෙන ආවේ ප්‍රාර්ථනාව හොඳ වුණොත් හොඳේ ලැබෙයි. කම්මං කම්ම විපාකං සුක්ඛං සුක්ඛ විපාකං යා දිසං වපතේ බීජං තා දිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකානං පාපකං වපුරපු බීජයට අනුවම පමණයි අස්වැන්න ලැබෙන්නේ. ඒක කාටවත් උදුරන්න බෑ. දෙල් ගහෙන් කොස් ඉල්ලන්නත් එපා. කොස් ගහෙන් දෙල් ඉල්ලන්නත් එපා. පව් කරලා පින් ප්‍රාර්ථනා කරන්නත් එපා. ඔය දැන් මේකේ අඩුයි දැන් බෝගා ළඟට ගියාම පඳුරු ගැට ගාලා ඉස්මේ යන්න. කාලි කපුට එල්ලලා ඉන්නවා, මයින් එල්ලලා ඉන්නවා, ගිරව් එල්ලනවා. අයියෝ බෝධියක් ළඟට යන්න බෑ අප්පා. ඒ තරමට බෝධියට වද දීලා. ඇයි? ප්‍රාර්ථනා. වෙලා යනවා දැන් වෙලා ගොඩක් දීලා වගේ අර මේ කලබලත් වැඩි ඉන්න මෙතනින් ඉවර කරනවා. ඒ නිසා ඔබ ජීවිතේ ප්‍රාර්ථනා කරන්න ඕන මෙච්චරයි. මං කරපු කුසලයේ මගේ හිතට එකගම මට නිවන් සප පිණිස උපකාර වේවා. මේ බණ මේ දවස පුරාවට ප්‍රතිපත්ති ආමිෂ ප්‍රතිපත්ති පූජා පුරන්නේ. ඒ පුරාණාමිෂ ප්‍රතිපත්ති පූජා මට නිවන පිණිසම පමණක්ම උපකාර වේවා. ඒ ප්‍රාර්ථනාව කළොත් ඔබට සසර දුක නිවන්න පුළුවන්. ඒ නිසා සුඛ සාමනීරියෝ වගේ ජීවිතේ දිනාගත් මිනිස්සු බවට පත් වෙන්න කියන කාරණාව මේ වෙලාවෙන් මතක් කරමින් විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව සඳහා මට ආරාධනා කළ අපේ ගෞරවනීය දික්වැල හිරිකැටිය ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරාධිපති ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපසම්පදා කාරක සංඝ සභික මා සහෝදර මෑලකටිගොඩ සරණ අපේ ගෞරවනීය ලොකු හඳුරන් වහන්සේටත් ඒ වගේම සුගුණා මනම්පේරි මෙනවියටත් පවුලේ හැමදෙනාටම පළමු කොට පින් දෙනවා. විශේෂයෙන්ම සුගුණා මෙනවියගේ උපන්දිනය සිහිපත් කරමින් ඔබතුමියට නැවත නිදුක් වෙන්න නිරෝගී වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විහාරාධිපති ගෞරවනීය සෙවණකල සුමංගල ලොකු ස්වාමීන් වහන්සේටත් ඒ වගේම ඔයයන්ට මෙවැනි පින්කම් කරන්නට උන්වහන්සේ වගේම පොඩි හඳුරන් වහන්සේලා දෙන දායකත්වයෙන් පිනට යොමු කිරීම පිනේ යෙදවීම ඒ කුසලයේ බලයෙන් උන්වහන්සේලාටත් ඔයත් අපි හැම දෙනාටම මේ ගෞතම බුදු සසුන තුළ වහා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න පාරමී ධර්මයක් බවට පත් වේවායි සාදු සාදු සාදු. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු තං සදාති. ධර්ම ශ්‍රවණේ කිරීමෙන් අත්පත් කරගත් පින් බලයෙන් හැම දිනාටම උතුම් අමා මහ නිවන් සැපම ලැබේවා.